ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වෙල්ලමැක්ස් YouTube channel එකට. අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ කිසිම මූලික වෙල්ඩින් දැනුමක් නැති කෙනෙකුත් සාමාන්‍ය විදියට වෙල්ඩින් කරගන්න පුරුදු වෙන විදියක් ගැන වීඩියෝ එකක්. ඔයා කිසිම වෙල්ඩින් ප්ලාන්ට් එකක් පාවිච්චි කරපු නැති කෙනෙක් නම් මේ විදියට මුලින්ම ඉරි කැබලි කිහිපයක් ඔය පෙනෙන ආකාරයෙන් ඇඳ ගන්න. මම මේකට පාවිච්චි කරලා තියෙන්නේ ටිකක් ලොකු බොක්ස් බාර් එකක්. ඔයා මේක මූලික අවධියේ නම් ඉන්නේ ඔයාට මේකට යකඩ පට්ටමක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉන්පසු ඔයා බය නැතුව වෙල්ඩින් කරන්න පටන් ගන්න. මුලින්ම පාස්සනකොට මේ වගේ ප්‍රශ්න ආවත් ඔයා කලබල නොවි ඔය විදියටම වෙල්ඩින් කූර පත්තු කරගන්න බලන්න. වෙල්ඩින් කූර මේ ඇන්ගල් එකෙන් අල්ලගෙන නම් ඔයාට මේක කරන්න බැරි වේවි. ඒ හින්දා හොඳට බලා ගන්න මේක කරන විදිය ගැන. ඔයා වෙල්ඩින් කූර අංශක 90ක ඇන්ගල් එකෙන් නෙවෙයි ඒක භාගයක් වන්න අංශක 45ක ඇන්ගල් එකෙන් වෙල්ඩින් කූර මේ විදියට පත්තු කරගන්න බලන්න. මේ විදියට ග්‍රයින්ඩර් මාක් එක දිගේ දිගටම වෙල්ඩින් කූර ටික ටික පත්තු කර කූර පස්සට ඇද ඇද හිමීට එන්න. ඉන්පසු ඔයා දෙවනි ලයින් එකට එන්න. ඒ ලයින් එකෙත් මේ විදියට වෙල්ඩින් කූර පත්තු කරගෙන හිමීට කලින් තීරුවට වඩා ටිකක් දිගට වෙල්ඩින් කූර පත්තු කරගෙන එන්න. මේ විදියට කරගෙන යනකොට වෙල්ඩින් ප්ලාන්ට් එකට ඔයාගේ අතහුරු වේවි වෙල්ඩින් කරන්නේ කොහොමද කියලා හරියටම ඉගෙන ගන්න. ඔයා දැන් තුන්වෙනි ලයින් එකටත් එන්න. තුන්වෙනි ලයින් එකෙත් මේ විදියට කූර වැඩිපුර පත්තු වෙන්න වෙල්ඩින් එක දිගටම ඇදගෙන එන්න. විශේෂයෙන්ම වෙල්ඩින් කරනකොට වෙල්ඩින් හෙල්මට් එකක් පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම බලා ගන්න. දැන් මේ ඔයාලට පේන්නේ මම හතරවෙනි ලයින් එකේ වෙල්ඩින් රන් එක එක දිගටම වෙල්ඩින් කරගෙන ආකාරයයි. ඔයාට දැන් පේනවා ඇති මම වෙල්ඩින් කූර අරන් එන රටාව. මේ විදියට ඔයාට එක දිගටම රන් එක ගහන්න නම් අර ක්‍රම තුනේ ලයින් එක හරියටම හොඳට පුරුදු වෙලා ඔයා ඉන්න ඕනේ. මේ විදියට ඔයා ටිකක් පුරුදු වුණා නම් වෙල්ඩින් කරන්න කැමති කෙනෙක්ට යම්කිසි දැනුමක් සහ ප්‍රායෝගික දැනුමක් මේ තුලින් ලබා ගන්න පුළුවන්. මං හිතනවා ඔයාට මේ වීඩියෝ එක බලලා යම්කිසි සාර්ථකත්වයක් ලැබෙයි කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.